මේ විශේෂිත වීඩියෝ එක කරන්නේ අපි අනුමාපන ආශ්‍රිත ගණනය කිරීම ටිකක් පැහැදිලි කරන්නත් එක්ක කොහොමද ඒවා ඒ ගණන් හදන්නේ ටඩ ප්‍රැක්ටිස් වෙන්නේ කොහොමද කියන එක පෙන්වන්න තමයි විශේෂ වීඩියෝ එක කරන්නේ. එතකොට විශේෂයෙන්ම ගණන් හදන වීඩියෝ තියරි කරන වීඩියෝ එකක් නෙවෙයි, මේක ගණන් ටිකක් ප්‍රැක්ටිස් වෙන්නේ. අපි මම හිතන්නේ සිද්ධාන්ත පැත්තෙන් අපි කවර් කරා, අපි ආවරණය කිරීම කරා. ඔය සෝඩියම් කාබනේට් සහ අම්ලාතර අනුමාපනය, විශේෂයෙන්ම HCl වගේ අම්ලාතර අනුමාපනය කරනකොට ෆිනොප්තලීන් වගේ මෙතිල් ඔරේන්ජ් වගේ දාර්ශක බලපාන්නේ කොහොමද ඒ අනුමාපන වලට කියලා. එතකොට අපි වැඩි වශයෙන්ම සාකච්ඡා කරේ ඒ ගැන. ඉතින් ගණන් කීපයක් දීලා ඒක සාකච්ඡා කරලා කොහොමද ඒව හදන්නේ කියලා පැහැදිලි කිරීමක් කරනවා. දැන් අපි විශේෂයෙන්ම අපි ඊට කලින් මතක් කරන්න ඕන, දැන් ඔය අපි කතා කරා විශේෂයෙන්ම සෝඩියම් කාබනේට් කියලා කියන්නේ මේ භාෂ්මයක්. ඒක ඇත්තටම භාෂ්මයක් කියන්නේ භාෂ්මික ලවණයක්. භාෂ්මික ලවණයක් වෙනකොට මේක ෆිනොප්තලීන් කියන දර්ශකය මේක පෙන්වන රෝස පාට විදියට සහ මේ මෙතිල් ඔරේන්ජ් කියන දර්ශකය මේක පෙන්වන කහ පාට විදියට. ඔක තමයි අපි සාමාන්‍යයෙන් කතා කරන දර්ශක. එතකොට දැන් අපි මේක අපි ගණන් හදගෙන යනකොට අපි මෙහෙම කරොත් විශේෂයෙන්ම දැන් අපි කෙටියෙන් ගණන් ටිකක් දීලා කෙටියෙන් පැහැදිලි කිරීම කරන්න. අපිට විවිධාකාර දේවල් මෙයන් අහන්න පුළුවන්. ඒ තමයි විශේෂයෙන්ම මේ දැන් අපි හිතමු මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා කියලා. සෝඩියම් කාබනේට් වගේ ද්‍රාවණයකින් සාන්ද්‍රණය දන්න නැති සෝඩියම් කාබනේට් අපි ගන්න සාන්ද්‍රණය අපි දන්නේ නැහැ කියන එක. නොදන්නා සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් තියෙනවා. ඒකෙන් ඝන සෙන්ටිමීටර් 20ක් අනුමාපන ප්ලාස්ටිකයකට අරගෙන දර්ශකයේ ලෙස ෆිනොප්තලීන් දාලා අපි සාන්ද්‍රණය 0.2 මවුල ඝන ඩෙසිමල් අපි පොදුවේ m කියලා දානවා වන HCl ද්‍රාවණයක් එක්ක අනුමාපනය කරනවා. අනුමාපනය කරාම අපි හිතමු මේ සමකත අන්තලක්ෂයට එනවා. ඒ කියන්නේ වර්ණ විපර්යාසය වෙනකොට බියුරෙට්ටු පාඨාංකය ඝන සෙන්ටිමීටර් 18යි නිකම්ම මම හිතන ආගයන් දෙන්නේ. එතකොට අපි දන්නවා දැන් මෙතන ප්‍රශ්න අහන්න පුළුවන් මෙහෙම. මොනවද? මේ සෝඩියම් කාබනේට් දර්ශකය සෝඩියම් කාබනේට් ලවණය අනුමාපනය කරනකොට මම දාලා තියෙන ෆිනොප්තලීන් කියන දර්ශකය කෙටි කළා ඉවේ. වර්ණ විපර්යාසය අහන්න පුළුවන්. වර්ණ විපර්යාසය වෙන්නේ එතකොට දැන් සෝඩියම් කාබනේට් එකට නම් මෙතන සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් Na2CO3 ද්‍රාවණයක්. ඒතර ෆිනොප්තලීන් දර්ශකය දැම්මට පස්සේ ඒක අනිවාර්යෙන් රෝස පාටයි. මේකේ ඊගාවට අන්තලක්ෂය වෙනකොට වර්ණ විපර්යාසය වෙනවා. වර්ණ විපර්යාසය තමයි අවර්ණ වීම. රයිට්. මොකද අන්තලක්ෂය කියලා කියන්නේ අපි දන්නවා දර්ශකයේ වර්ණ විපර්යාසය වෙන අවස්ථාව. ඒ කියන්නේ අම්ලය සහ භස්මය මාරු වෙන අවස්ථාව. එතකොට මේකේ වර්ණ විපර්යාසය වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම ඔය කියන අවස්ථාව තුල. රයිට්. එතකොට දැන් මෙහෙමයි. ඉතින් අපිට අපෙන් අහනවා සෝඩියම් කාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය. ඉතා සරලයි. දැන් මේකේ අපි ෆිනොප්තලීන් දර්ශකයේ නම් දාලා දෙමු. ඉතා පැහැදිලි ඕගොල්ලන්ට කතා කරා තියරි වල දුන්නා. ෆිනොප්තලීන් දර්ශකය හමුවේ අපි සැලකිල්ලට භාජනය කරන්න ඕන HCl එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ මෙන්න මේක. අපි එදා ඒව සාකච්ඡා කරා තියරි සියල්ල අවුරුද්දකට කලින් දවසේ ප්‍රැක්ටිකල් එකක් එක්ක අපි කතා කරා. මෙන්න මේක. මේ ප්‍රතික්‍රියාව අපි සැලකිල්ලට ගන්නවා. අපි කලින් කතා කරනවා ස්ටොයිකියෝමෙට්‍රිය ගැන. ඒතර මේකේ ප්‍රතික්‍රියාව තුලිතයි. මේක ඉස්සරහා තියෙන එක. මේක ඉස්සරහා තියෙන එක ඉතාම සරලයි. දැන් මොකද වෙන්නේ? මෙන්න මේකේ මවුල ගාන මේකේ මවුල ගානට සමාන වෙන්න ඕන. අපෙන් ගන්න සාන්ද්‍රයනේ. රයිට්. අපි ගන්නවා මෙහෙම. HCl ද්‍රාවණේ මවුල ගාන ගන්න කොහමද? සාන්ද්‍රණය බෙදීම 0.2 බෙදීම 1000 වැඩි කිරීම 18යි. ඒ කියන්නේ 3.6 වැඩි කිරීම 10 3යි මවුල. රයිට්. 3.6 නේ. වැඩි කිරීම 10 3යි මවුල.
ඒතර අපි කෙලින්ම ගන්නවා. එතකොට එම නිසා සෝඩියම් කාබනේට් ගානත් එකම වෙන්න ඕන. සෝඩියම් කාබනේට් ගානක් වෙන්න ඕනේ. ඒ ගානම. ඒතර අපි යනවා 3.6 වැඩි කිරීම 10 3යි මවුල. එතකොට අපිට සාන්ද්‍රණය ගන්න කොහොමද යාගේ? සරලයි. එයාගේ මවුල ගාන අපි දන්නවා 3.6 වැඩි කිරීම 10 3 පරිමාවෙන් බෙදෙනවා. පරිමාව වෙන්නේ 20 වැඩි කරනවා 10. මොල් ගාන සෙන්ටිමීටර පරිමාවක් තියෙන නිසා ඒක මූලික સિદ્ધාන්ත මේ කාරණා අවබෝධයක් ඇති කියලා හිතනවා. මෙතන මේකට මේ කැන්සල් වෙනවා. එතකොට මොකද වෙන්නේ? සාන්ද්‍රණය එනකොට 0.0. එතකොට එන අපිට මේ 36 කියලා කියන එතකොට නැවත වාරයක් කරනවා මේ 0.8යි 1.8යි මවුල ගන්න ඩෙසිමීටරයට භාගයක් තමයි අපිට එන්නේ. ඔව්. ඔක තමයි සාන්ද්‍රණය වෙන්නේ. ඒතර අපිට අපි අර දර්ශකයේ මත තමයි අපි තීරණය කරේ මෙන්න මේ ප්‍රතික්‍රියාව තමයි මෙතන වෙන්න ඕන ප්‍රතික්‍රියාව කියන කාරණය. right. වීඩියෝ එකක් නිසා මම ඉක්මනට මකන්න ඔයාලට පුළුවන් මේක පෝස් කරලා බලන්න පුළුවන්. right. දැන් අපිට පුළුවන් මෙහෙම කරන්න. අපි විශේෂයෙන්ම කඩවත පන්තියේදී කරපු තියරි ටිකම කියන්නේ ගණන් ටිකම තව ඉස්සරහට යාමක් බලාපොරොත්තු වෙනවා. දිගුවක් වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගණනුත් මම ටික ටික කරනවා. දැන් අපි හිතුව මෙහෙම කියලා. දර්ශකය ලෙස මෙතිල් ඔරෙන්ජ් පාවිච්චි කරලා සාන්ද්‍රණය නොදන්නා අපි ගමු y කියලා. සෝඩියම් කාබනේට් ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 25ක් අනුමාපන ප්ලාස්කුවකට අරගෙන මම ගණන කියවන්නේ මම නිකන් කියවන විතර 25ට අරගෙන දර්ශකය ලෙස මෙතිල් ඔරෙන්ජ් දර්ශකය දාලා අපි අනුමාපනය කරනවා. කාත් එක්කද සාන්ද්‍රණය 0.3යි මම හිතන ගෑන් දාන්නේ. HCl ද්‍රාවණයක් එක අනුමාපනය කරනවා. අනුමාපනය කරාම අන්තලක්ෂයේදී බියුරෙට්ටු පාඨාංකය හිතන්න right මම ගන්න 12ක් මේ මට හිතන අගය මම මෙලියන්නේ 12ක් කියලා. ඒතර අපිට මෙතන අහන්න පුළුවන් දේවල් මොනවද? අන්තලක්ෂ වර්ණයේ පරයාසය. දැන් මේ මෙතිල් ඔරෙන්ජ් දර්ශකය දාලා තියෙන සෝඩියම් කාබනේට් වලට භස්මයකට වර්ණය වෙන්නේ කහ වර්ණය. අන්තලක්ෂය කියන්නේ ආම්ලික වෙනකොට නැත්නම් වර්ණ විපර්යාසය. අනිවාර්යෙන් ඒක රෝස පාට බවට පත් වෙන්න ඕන ආම්ලික මාධ්‍ය තුල. නැත්නම් රතු පාට රෝස පාට වගේ අවස්ථාවක් අපිට කියන්න පුළුවන්. ඊගාවට මෙතිල් ඔරෙන්ජ් දර්ශකය නම් දාලා තියෙන අපි කතා කරලා තියෙනවා. මෙතිල් ඔරෙන්ජ් දර්ශකය නම් දාලා තියෙන්නේ අපි මෙතන කතා කරලා තියෙනවා. මෙතන අපි ලිවිය යුතු ප්‍රතික්‍රියාව වෙන්නේ මෙන්න මේ ප්‍රතික්‍රියාව සෝඩියම් ක්ලෝරයිඩ් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කියන මෙන්න මේ ප්‍රතික්‍රියාව තමයි ලිවිය යුතු ප්‍රතික්‍රියාව වෙන්නේ. right. එතකොට Na2CO3 දාන දෙකක් HCl NaCl CO2 දාන මේ සමස්ත තුලිත කරා මෙහෙමයි. එතන මේ ප්‍රතික්‍රියාව අපි ලියාගන්නේ අර දර්ශකය මොකක්ද කියන කාරණයක් එක්ක. දැන් බලමු. දැන් මේ ස්ටොයිකියෝමිතිය 1ට 2යි. ඒ කියන්නේ මොකද? මෙයාගේ මවුල 1කට මෙයාගේ මවුල 2යි. ඒ කියන්නේ 1ට 2යිනේ. එම ස්වභාවයක් තියෙන්නේ. එතකොට දැන් අපි ගත්තම සෝඩියම් අපි ගන්නවා මෙහෙම. HCl වල මවුල සංඛ්‍යාව එයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා පරිමාව දීලා තියෙනවා. ඒක ඔහොම ගත්තට පස්සේ 12 36යි 3.6 වැඩි කිරීම 10 මවුල. එම නිසා දැන් මේකට මේක භාගයයිනේ. right. Na2CO3 සමානයි right 1.8 වැඩි කිරීම 10 කරනත් ආයෙගේ වෙනිකන් කැස් මටත් කියලා කරගැවෙන්නේ. right. එහෙම එකක් තමයි එන්නේ. ඒතර භාගයක් එන්නේ. එතකොට දැන් අපිට පුළුවන් එයාගේ සාන්ද්‍රණය ගන්න. එයාගේ සාන්ද්‍රණය ගන්න පුළුවන්. කොහොමද ගන්නෙ? අපිට පුළුවන් එයාගේ මවුල සංඛ්‍යාව බෙදනවා එයාගේ පරිමාව. එයාගේ පරිමාව 25යි. right. sorry.
මේ ඔව් එයාගේ මවුල සංඛ්‍යාව බෙදනවා එයාගේ පරිමාවෙන් වැඩි කරනවා 10. ඔකයි කතන්දරේ වෙන්නේ. හරිද? එතකොට මේකට මේක කැපුණට පස්සේ අපි ගියා මෙහෙම අපි 6න් කැපෙනවා 6 වරක් 2යි 6 වරක් 0.3යි 0.1.5යි මවුල ඝන ඩෙසිමීටරයට වගේ උත්තරයක් තමයි එතන එන්නේ. හරිද? දර්ශකයත් එක්ක නෑ අපි තීරණය කරේ මොකද? අපි මෙහෙම ගණන් තමයි අපි හැදුවේ. මගේ මතකයට මම දීපු ගණන් අපි එවලේ හිතලා දිනුන ගණන්. ඒතකොට මතක නෑ මේ වෙලාවේ මම දීපු ගණන් මොනවද? නමුත් මට ගණන් ආකාරයක පැහැදිලි කිරීමක් තියෙනවා. මතකයක් තියෙනවා. රයිට් මේකත් මම දැන් මකනවා. මට මතකයි මම තවත් ගණන් ස්වරූප වගේ අද්දර වෙනස් කරගෙන මෙහෙම දුන්නා. මම දුන්නා මෙන්න මෙහෙම ගණන් ටිකක්. දැන් සෝඩියම් කාබනේට් Na2CO3 Na2CO3 මේ යම් ස්කන්ධයක් ජලයේ දිය කර යම් ස්කන්ධයක් right යම් ස්කන්ධයක් මම ගන්නවා m ග්‍රෑම් කියලා ජලයේ දිය කර ඝන සෙන්ටිමීටර් 100ක ද්‍රාවණයක් හදනවා 100ක ද්‍රාවණයක් හදනවා අපි ඒකෙන් ගන්නවා ඝන සෙන්ටිමීටර් 20ක් අරගෙන අපි ඕක ෆිනොල් මෙතිල් ඔරේන්ජ් දර්ශකය හමුවේ HCl එක අනුමාපනය කරනවා සාන්ද්‍රණය රයිට් මම හිතච්ච ගණන කරා එදා ගණන් නෙවෙයි නමුත් එදා ගණන හා සමාන ආගයන් වෙනස් එකක් 0.2යි මවුල ගන්න ඇස්වෙට HCl එක අනුමාපනය කරාම අන්තලක්ෂයේ බියුරට්ටු පාඨාංකය 15 මේ ගාන නෙවෙයි මම දුන්නේ මොකද මේ හා සමාන ගානක් මම දුන්නා හරි මේ ගාන පැහැදිලි කිරීම මෙහෙමයි දැන් අපි අපෙන් අහන මේකේ උත්තරය කියන්නේ m ග්‍රෑම් ස්කන්ධය තමයි අපෙන් අහන්නේ m තමයි අපෙන් අහන්නේ ඉස්සෙල්ලාම කියන්න ඕන සෝඩියම් කාබනේට් එකේ m ගානක් දිය කරලා තියෙන 100ක හැබැයි අපි ඒකෙන් එළියට ගන්නේ 20යි එළියට ගන්න කියලා කියන්නේ ප්‍රතික්‍රියා කරන 20යි ඒතර අපි දන්නවා අපිට ඒ අදාළ ස්කන්ධය අදාළ මවුල ප්‍රමාණය එන්නේ 20ක 20ක තියෙන මවුල ප්‍රමාණය දැන් ස්කන්ධය හැබැයි අපෙන් අහන්නේ 100ක වෙනකොට අපි 100ට එන්න ඕන මෙන්න මේ විදියට රයිට් අපි මෙතනින් ගැඩේ පටන් ගමු රයිට් ඉස්සෙල්ලාම අපි දානවා මෙතිල් ඔරේන්ජ් දර්ශකය දාලා තියෙනවා දර්ශකයේ මෙතිල් ඔරේන්ජ් නම් මම දැන් කලිනුත් කිව්වා අපි ලිවිය යුතු ප්‍රතික්‍රියාව මම ප්‍රැක්ටිකල් එකත් කරා ලිවිය යුතු ප්‍රතික්‍රියාව වෙන්නේ මෙන්න මේ එකට දෙක ප්‍රතික්‍රියා තමයි අපි ලියන්නේ රයිට් එම නිසා අපි ගන්නවා මෙන්න මෙහෙම HCl වල මවුල කලින් වගේ අපි ගන්නවා සාන්ද්‍රණය 0.2 බෙදීම 1000 වැඩි කිරීම 5 ඒ කියන්නේ 3 වැඩි කිරීම 10 රින 3 මවුල එම නිසා සෝඩියම් කාබනේට් මවුල ගානන කොච්චරද ඒ වගේ භාගයක් රයිට් මේ වගේ භාගයක් එහෙනම් භාගයක් කරගෙන 3 බෙදීම 2 වැඩි කිරීම 10 3 1/5 වැඩි කිරීම 10 3 මේ මොනවද අපිට ආවේ සෝඩියම් කාබනේට් මවුල එනවා පුතා අපිට කොහෙද ඒ එන්නේ අර ඝන සෙන්ටිමීටර් 20 තුල රයිට් අපි එහෙම ගන්නවා එම නිසා 20 තුල සෝඩියම් කාබනේට් සමානයි 1.5යි 10 3 එම නිසා 100ක් තුල ගන්න කොහොමද මෙහෙමයි රයිට් මෙහෙමයි 20ක් ඇතුලේ මෙච්චර නම් 100ක් ඇතුලේ මෙච්චරට නම් අච්චරට කොච්චරද කියන්නේ අපි මේකට අපි කරන්නේ අපි දිගින් දිගට මේකත් අපි කළා හරිද ඒ කියන්නේ අපි මෙහෙම දෙයක් තමයි කරේ විශේෂයෙන් අපි ගත්තට පස්සේ අපි කළා මේ සමජාති මේ සමාන ප්‍රමාණ වලින් ව්‍යාප්තල විශේෂ අපි කියන මේකට
homogeneous distribution. ඒ කියන්නේ සෑම තැනම සමාන ව්‍යාප්තලා තියෙනකොට 20ක මෙච්චර නම් මෙච්චරක මෙච්චරක right ඒ අනුපාතයට ගන්න පුළුවන්. එහෙනම් අපි ගත්තා මේ වගේ 5 ගුණයක්. ඒ කියන්නේ 5 ගුණයක් කියන්නේ 25න් දෙකක් විතරුයි 7.5 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. හරිද? දැන් අපෙන් අහන්නේ මොකද්ද? අපෙන් අහනවා ස්කන්ධය. ඉතින් අමාරු නෑනේ. මවුල දන්නවනම් අපි කොහොමද ස්කන්ධය ගන්න? මවුල දන්නවනම් අපි ස්කන්ධය ගන්න අර n සමානයි m බෙදීම m වලින්නේ. එහෙනම් මවුල ගාන 7.5 වැඩි කිරීම 10 ඍණ 3 සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය වෙන සෝඩියම් කාබනේට් වල සෝඩියම් 23යි 23 දෙකක් 46යි කාබන් 12යි ඔක්සිජන් 16 3ක් 48යි ඔක්කොම 106යි 106යි. now අපි 106න් right ඒක සුළු කරලා උත්තරේ ගන්න පුළුවන් නේ. හරිද? හරස් බුලත කරා උත්තරේ ගන්න. කොහොමද අපි එවැනි ආකාරයේ ගානක් හදන්නේ වීඩියෝ එකක් නිසා බලන්න නැවත නැවතත් බලන්න පුළුවන්. right. මම දැන් ටිකක් වෙනස් ආකාරයේ ගානකට යන්න මෙන්න මේ ගානට. මම මේ ගාන කියවනවා. හැබැයි ගාන බෝඩ් එකේ මම අවශ්‍ය කරුණු ටික ලියා ගන්නවා. මේක මට අපේලා මේ කියපු ගානක්. එතකොට මේ අවශ්‍ය කරුණු ටිකම ලියා ගන්නවා. එතකොට මේ ඔයාලට ගානම කියවන්න. එතකොට right. එන්නම ගානක් තියෙනවා. වයිනමති ජලයේ ද්‍රව්‍ය ජල ද්‍රව්‍ය ද්‍රාවණයක මෙන්න මේ ආයන තුන තියෙනවා කියලා. SO3 2 මම ගාන ලියන්නේ නැහැ. ඒතර ඔයගොල්ලෝ මේ ගාන මේ නැවත අහලා ගාන හදා ගන්න ඕනේ. SO3 2 SO4 2 NO3 යන ආයන එම ආයන ප්‍රමාණාත්මක නිර්ණය කරන්න පහත ක්‍රියාපිළිවෙල කරන ලදී. Y කියන ද්‍රාවණය තුල තියෙන්නේ. Y නැමැති සාම්පලයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් ගන්න අවශ්‍ය විතර ලියා ගන්න. Y වලින් ඔන්න Y කියලා ද්‍රාවණයක් තියෙනවා. කවුද ඉන්නේ මේක ඇතුලේ? මේක ඇතුලේ ඉන්නවා අයන වර්ග තුනක්. SO3 2 SO4 2 සහ NO3 මේකෙන් එළියට ගන්නවලු ඝන සෙන්ටිමීටර් 25ක කෑල්ලක් එළියට ගන්නවා. ගැන මම ගන්න අඳුර කියන්නම්. වැඩිපුර තනුක BaCl2 එකතු කරන ලදී. වැඩිපුර තනුක BaCl2 එකතු කරන ලදී. right ඉන්පසු සෑදෙන අවක්ෂේපය කටුක ගලක් සහිත වායුවක් තවදුරටත් මුක්ත වීම දැන් අතර වෙන තෙක් මම හිතන්නේ හොඳින් වැඩිපුර HCl එකතු කරලාද. ඒ කියන්නේ ලැබෙනවලු අවක්ෂේපය. ඒකල ඊට පස්සේ කියනවා මේකට කටුක ගඳක් තියෙන වායුවක් වැඩිපුර කියන්නේ අවසන් වෙනකන් HCl දානවලු මේකට. HCl දානවලු කටුක ගඳක් තියෙන වායුව නිකුත් වෙලා අවසන් වෙනකන් මම පැහැදිලි කිරීම කරනවා. HCl දාන. ද්‍රාවණයේ පෙර ආශ්‍රිත ජලයෙන් සෝදා ඒ ස්කන්ධය ගණනය කරන ලදී. ඊට පස්සේ ද්‍රාවණය ඊට පස්සේ පෙරලා ස්කන්ධය අරගෙන ස්කන්ධය ගන්නවා. ස්කන්ධය මැන ගන්නවා කියලා කියනවා ස්කන්ධය. right? ස්කන්ධය නම් කියලා නෑ. ඒලයි කියලා නෑ. y වලින් තවත් 25ක් අරගෙන ඒක වැඩිපුර H2SO4 දාන. ඒකට වැඩිපුර දාන මොනවද? වැඩිපුර දානවා H2SO4. ආම්ලික KiO3 දානවා. ආම්ලික KiO3 දානවා.
කරලාදී පෘෂ්ඨය භාවිතා කරමින් පෘෂ්ඨය භාවිතා කරමින් 0.02යි 0.02යි Na2S2O3 Na2S2O3 සමග මුක්ත වූ I2 අනුමාපනය කළද මුක්ත වූ ගාලා එකපාර කියනවා මුක්ත වූ I2 අනුමාපනය කරන ලදී වැය වූ S2O3 පරිමාණ 20ක් වැය වූ මෙන්න මෙයාගේ පරිමාණ 20ක් කියලා කියනවා right එකෙහි ලැබුණු පෙරණය අර මේ මෙන්න මේකෙන් ලැබිච්ච පෙරණය right එකේ නේද මුල් එකේ එකද දෙකද එක වගේම එකේ ලැබුණු පෙරණය කියන මුල් එකේ ලැබිච්ච පෙරණය ගන්නවලු අර අවක්ෂේපයක් තිබුණානේ ඒකේ පෙරණය ගන්නවලු ඒකේ පෙරණය අරගෙන NaOH උදාසීන කරලා ඒකට NaOH උදාසීන කරලා අපි OH minus කරේ උදාසීන කරලා වැඩිපුර ඇලුමිනියම් කුඩු දානවලු මම මේ ගණන් කියවන්නම් මේක නිකන් ඒ මොනවාද මෙච්චර මේ තියෙන්නේ කියලා නැවත ඇලුමිනියම් කුඩු දාලා NaOH දැම්මට පස්සේ දාලා රත් කරනවා පිට වූ වායුවක් පිටනවලු මේකෙන් වායුවක් පිටනවලු ඊට පස්සේ පිටෙච්ච වායුව HCl එක 0.11 HCl එක අනුමාපනය කරාම 20ක් පරිමාවක් 20ක පරිමාවක් වැය වෙනවලු හරි 20ක් වැය වෙනවා තවත් මොනවද විස්තරයක් තියෙනවා මේකේ ප්‍රතික්‍රියාව සම්පූර්ණ කිරීමට පසු ඉතිරි ඇති HCl උදාසීන කරලා 0.1 NaOH ද්‍රාවණයක් සමග මෙතිල් රෝහිත ස්ටර්ශක ඇතිර අනුමාපනය කරාන් පස්සේ NaOH ද්‍රාවණය 10ක් ලැබෙයි. ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ මේ තමයි මම මගේ රසායනික ගණනය කියන ගමන ආරම්භ කරපු දවසේ ඉඳලා අන්තිම වෙනකන් එන්න ඕන ගමන් මාර්ගයේ අන්තිම ගණන් ආකාරය තමයි මෙන්න මේක. ඉස්ලාම කියන්නේ ඒක. මේ ගාන මෙහෙම ගොඩාක් ලොකුවන් ගණ කියවන්නම්. ගාන ගොඩාක් ලොකුවට තිබුණට මේ ගාන මම උගන්නගෙන ආපු විදියට ඒ ක්‍රමවත් පිළිවෙල අනුගමනය කරගෙන අපි ගියොත් අමාරු වෙන්නේ නැහැ. මේ ගාන තමයි විභාග මට්ටමේ ගාන. හරිද? ඒ කියන්නේ A level ඔයගොල්ලන්ගේ ලංකාවේ තියෙන ඕනම දරුණු වාර විභාගයක එන්න පුළුවන් රසායනික ගණනයේ ගාන මෙවැනි ගානක් තමයි එන්න පුළුවන්. මේ වැලඩරන් කියලා කියන ගාන. මේ ගණන් වලට අපි එන්නේ ක්‍රමානුකූලව. ඒත් මම ඒකේ ආරම්භක පියවර තමයි ගිය සතියේ අපි පන්ති ඇතුලේ කළේ. මොනවද කළේ? අපි අර ද්‍රාවණ වෙන් කිරීම කරලා ඒ ඔක්කොම කරේ අපි ගිය සතියේ මේ ගණනට. හරිද? එතකොට මම දැන් මේ ගාන ඉස්සෙල්ලා කියවලා මේ තව දෙයක් කියන්න ඕනේ. මෙවැනි ආකාරයේ ගානක් හදන්න අපිට විශේෂයෙන්ම රෙඩොක්ස් දැනුම ඊට පස්සේ අපේ 6 වෙනි පාඩමේ තියෙන සමහර අවක්ෂේප පිළිබඳ දැනුම රසායනික ගණනයේ දැනුම සහ ප්‍රතික්‍රියා ලිවීම කියන දැනුම සියල්ල අපිට අවශ්‍ය වෙනවා මෙවැනි ගණන් හදන්න. මෙවැනි ගානක් අපිට යම් ළමයෙකුට පුළුවන් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ යක් ලොකු ප්‍රැක්ටිස් එකකින් පස්සේ
ඒ කියන්නේ මෙවැනි ගණන් තමයි මෙවැනි ගණන් හැමතිස්සෙම යන ගණන් නෙමෙයි. මේ ගාන තමයි අන්තිම ලොකු අමාරුම ගාන. රයිට් මෙවැනි ගාන. ඒක තමයි අපි මේ හදාගෙන යන්න හදන්නේ. ඒකට තමයි මූලික අවශ්‍ය දේවල් ටික ඔක්කොම කරගෙන ආවා. මම ගාන කියවන්නම් ගාන ලියා ගන්න. මේකේ මේ වීඩියෝ එක හරි ඊගා වීඩියෝ එකකින් හරි මම නැවත මේ ගාන හදන විදිය කියන්න. හරි එතකොට විතර කියනනේ බයිනරි ද්‍රාවණයක SO2 SO4 NO3 අන්තර්ගත වේ. ඒක ඇතුළේ අපිට කියනවා මෙහෙම y ද්‍රාවණයේ කොටසක් අරගෙන 25ක කොටසක් අරගෙන වැඩිපුර BaCl2 එකතු කරන ලදී. ඉන්පසු සෑදුණු අවක්ෂේපයට මම ඉස්සලා කියන්නම් මේකේ ඉනෝගනික් දැනුමක් ඕන වෙනවා. BaCl2 දැම්මහම පුතේ මෙතන හදන්නේ BaSO3 කියන අවක්ෂේපය සහ BaSO4 කියන අවක්ෂේපය. ඒ දැනුම ඔයාලට එන්නේ 6 වෙනි පාඩමේදී 6 වෙනි පාඩම නොකරපු නිසා තාම අපි අනිවාර්යයෙන්ම ඒ අවක්ෂේප කවුද කියන එක දෙනවා ඔයගලන්ට. ඊට පස්සේ කටුක් ගඳක් සහිත වායුවක් නිකුත් කරන ඊට පස්සේ අපිට කියනවා සෑදුණු අවක්ෂේපයේ කටුක් ගඳක් සහිත වායුවක් තවදුරටත් මුක්ත වීම නතර වන තෙක් අපි දානවා කියලා HCl. ඔව්. අර මම කිව්වාට හැදුණා කියලා BaSO3 සහ BaSO4 කියලා අවක්ෂේප දෙකක්. ඔය අවක්ෂේප දෙකට HCl දානකොට ඔය අවක්ෂේප දෙකෙන් BaSO3 කියන කෙනා සම්පූර්ණයෙන්ම දිය වෙලා ඉවත් වෙලා යනවා. ඒතර HCl දැම්මම පස්සේ ඉතුරු වෙන්නේ BaSO4 විතරයි. ඔය දැනුම අපිට ඕන වෙනවා. එතකොට අපිට ඒ BaSO4 අවක්ෂේපයේ ස්කන්ධය අරගෙන තියෙනවා. හැබැයි මේ ගාන ඇතුලේ මට මේ දීපු ගාන ඇතුලේ ඒක දීලා නැහැ. නමුත් ගාන ස්කන්ධය දෙන්න ඕන. Ba එතන එන්නේ BaSO4 විතරයි අතරම. එතනින් පස්සේ ගාන මාර ලේසි. රයිට් එක ඒ වෙන් මොකද ඊට පස්සේ අපිට කරින් මේකෙන් SO4 ගන්න පුළුවන් මම කියන්නේ. ඊට පස්සේ කියනවා y වලින් තවත් 25ක් අරන් ඒකට වැඩිපුර H2SO4 දැම්මට පස්සේ දාලා KiO3 දානවා. ඒතර අපි තේරුම් ගන්න සම්මේය වශයෙන් කියලා දෙනවා ඒකෙදි KiO3 කියන්නේ කවුද? ඇත්තටම ගත්තම KiO3 කියන්නේ අර අපි රෙඩොක්ස් වල කතා කරන IO3 කෙනා ඒක ඔක්සිකරණය වෙනවා ඔක්සිහරණය වෙනවා I2 වලට මම කියන්න අපි ඒක මේ කාරණා හදනව නෙවෙයි IO3 එක I2 වලට ඔක්සිහරණය වෙනවා. මෙතන තියෙන SO32 එක SO42 වලට ඔක්සිකරණය වෙනවා. හරිද? එතන අපි මේ ප්‍රතික්‍රියාවලින්දී අපි ඉගෙන ගන්නවා. රයිට්? තුරුත කරලා ගන්නවා. රයිට් මේක ඔක්සිකරණාංකය තන 5යි ඔහොම ගන්නවනේ. ඊට මේ මුක්ත වෙන I2 ටික තමයි Na2S2O3 එක යනවා කියලා කියන්නේ. Na2S2O3 එක. එතකොට කොහොමද යන්නේ? ඒවත් අපි ලියනවා රෙඩොක්ස් ප්‍රතික්‍රියා S2O3 2 එක I2 එක යනවා. ඒ අපි එකපාර දෙන්න බෑ මේවා. අපි ක්‍රමානුකූලව ඒ ටික හදන්න ආවේ ඒකයි. S4O6 2 එහෙම වෙනවා. අපිට ඇත්තට මේකනොත් පුළුවන්කම තියෙනවා අපිට. එතන SO3 2 ටික හොයාගන්න පුළුවන්. විශේෂයෙන් අපිට මෙයා දන්නවා මෙයා ගන්න පුළුවන්. අපි මම කියලා දෙන්නම්. මේක මේ වෙලාවේ කියලා දෙන්නේ. මම නිකන් පොඩි පැහැදිලි කිරීමක් තමයි ඊගාව වීඩියෝ එකෙන් කියලා දෙන්නම් මේකෙන්. ඊගාවට කියනවා මෙන්න මෙහෙම එකක්. ඒතර ඒක ඇල්ල එතනින් කොටස් තුනකින් සමන්විත වෙන එක. ඒතර H2O3 වල පරිමාදය විතර ගාන අතරම ලේසි. හරිද? ඊට එකේ ලැබුණු පෙරණිය. දැන් බලන්න. ද්‍රාවණයේ තිබුණ NO3 SO32 SO42 මම කලින් කෝ BaCl2 දැම්මම අවක්ෂේප වෙන්නේ SO32 SO42 කියලා. ඒවා අපි මේ ඒවා බොරි වෙන්න එපා. අපි දැනුම මේ ඒවා කොහොම ඉස්සරහට එන්නේ දැනුම. හරිද? එතකොට ඒක තමයි ඉතුරුලා තියෙන NO3 මේ කරන්නේ අන්න එයා හොයාගන්න. හරිද? මෙයා කියනවා මෙහෙම එකක්. මෙයා කියනවා පෙරණය. පෙරණය කියන්නේ පුතේ යම්කිසි අවක්ෂේපයක් පෙරලා ඒ අර අවක්ෂේපය නැත්නම් ඝණය ඉවත් කරාම ඉතුරු වෙලා තියෙන ද්‍රාවණ කොටසට කියන නම. එතන පෙරණය අරගෙන ඔය අම්ල ධාතුවේ ඒක උදාසකෙන් NaOH දාලා තියෙනවා. කොහොම හරි ඇලුමිනියම් කුඩු එක NaOH දාලා තියෙනවා. දැම්මට පස්සේ
වායුවක් පිටෙනවලු. හරිද? ඒවත් මේ අපිට උරු වුණාම අමාරු ඒව නෙවෙයි. අතන ඇලුමිනියම් කුඩු දාලා භාෂ්මයක් දැම්මම හරිද? NO3 මයිනස් එක තමයි උතන තියෙන ඔය ඇමෝනියා වඩපත් වෙන්නේ. මම නැවත නැවතත් කියනවා. හරිද? මේවා මම ක්‍රමානුකූලව කරගෙන ඉන්නේ. පියවරෙන් පියවර කරගෙන ඉන්නේ. දැන් මේ ගණන් වලට ඉතාම ආසන්න වෙලා තියෙනවා. මේ එන සතිය අපි ගණන් හදනවා. හරිද? එතකොට අපි මේ ගණන් දැන් ඒ පිට වෙන ඇමෝනියා කියලා මම හිතේ ප්‍රතික්‍රියාවත් ඇදලා තියෙනවා මේකේ. ඊට පස්සේ ඒ ඇමෝනියා ටික HCl ප්‍රතික්‍රියා කරාම NH4 සීල හදනවා. ඉතින් මේ මම ගාන කියු කිව්වනේ. NaOH උදාසීන කර වැඩිපුර ඇලුමිනියම් කුඩු හා NaOH එකතු කර ද්‍රාවණය රත් කරලාදී ඒට පිට වූ වායුව 0.11 HCl ද්‍රාවණයක් එක්ක අනුමාපනය කරාම 20ක පරිමාවක් වැය වුණා කියලා තියෙනවා. ඔක තමයි කතාන්දරය. ඊපස්සේ අපිට ප්‍රතික්‍රියා දෙක දීලා තියෙනවා එතන. ප්‍රතික්‍රියා සම්පූර්ණයෙන්ම පසු ඉතිරි ඇති HCl 0.1 NaOH ද්‍රාවණය සමග මෙතිල් ඔරේන්ජ් දර්ශක යටතේ අනුමාපනය කරන් මෙහෙමයි. නැවතත් මම කියනවා පොතේ ගාන මේ ගණන් අමාරු නෙවෙයි. මේ ගණන් ක්‍රමානුකූලව අපි හදාගෙන එන ගණන්. මේ ගාන හදන විදිහම මේ අප්ලෝඩ් කරන වීඩියෝ එකේ ඊගා වීඩියෝ එකේ දෙනවා.